What if I say I know you know? What if I told you I like you? We stay, we go. What if I told you I like you? I know you know. What if I told you I like you? Hello guys, welcome back to my YouTube channel. අද මම යන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකට. ට්‍රේන් එක තිබ්බේ උදේ 7ට. කැන්ඩි ඉන්ටර්සිටි ට්‍රේන් එකේ තමයි අපි ගියේ. ටිකට් දෙකකුත් ගත්තා. මම අද යන්නේ යාළුවෙක් එක්ක. දැන් එයා එනකන් ඉන්නවා කොටුවි ස්ටේෂන් එකට වෙලා. අපි යන ට්‍රේන් එකේ ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් වගේ යනව නම් කලින් සීට් බුක් කරන්න ඕන. ඒ ට්‍රේන් එකේ තර්ඩ් ක්ලාස් එක පෙට්ටියක් තියෙනවා. ඒකේ බුක් කරන්න නැතුව යන්න පුළුවන්. හැබැයි ට්‍රේන් එක යන්න පැයකට විතර කලින් ඉඳන් ලිමිට් එකක් ඇතුව ටිකට් දෙන්නේ. ඔන්න යාළුවෝ දැන් ආවේ. අය මාරත් පහුවෙලා. පේරාදෙණිය යුනිවර්සිටි එකේ ඉංජිනියරින් ෆැකල්ටි එකේ එක්සිබිෂන් එකක් තියෙනවා ඉන්චෙක්ස් 2025 කියලා. ඒක බලන්න තමයි අපි මේ යන්නේ. දැන් අපි පේරාදෙණිය ස්ටේෂන් එකෙන් බැස්සා. 9:00 වෙද්දී අපි වහින්න පුළුවන් වුණා. පැය දෙකමාරක්. අපි පේරාදෙණිය ස්ටේෂන් එකේ ඉඳන් කැම්පස් එකට යන්න ටික්මී දැම්මා. හැබැයි ආවේ නෑ. ඒක නිසා අපි පයින් යනවා මීටර් 400යි කොහම හරි තියෙන්නේ. මෙතන උඩ කඳු හැම පේනවා වට්ට ලස්සනයි. ගොඩක් ඉස්කෝලවලින් ඉස්කෝල ළමයි එක්කන් ඇවිල්ලා තිබ්බ එක්සිබිෂන් එක බලන්න. ඒ පොලිම තියෙන ඉස්කෝල ළමයිට විතරයි. අපිට වෙනම යන්න පුළුවන්. ඔන්න දැන් ඇතුළට ආවා. ටිකට් ගත්තම මේ වගේ පටියක් දෙනවා අපිට. ඒක අතේ බැඳ ගන්න ඕන. මේක සිවිල් ඉංජිනියරින් ඩිපාර්ට්මන්ට් එක. මේක ගල් පාලමේ ආකෘතියක්. මේ සෝන් එකෙන් අපිට පුළුවන් විවිධ කම්පැනිස් වලින් හදන දේවල් ගැන අයිඩියා එකක් ගන්න. මේක ජල විදුලිය නිෂ්පාදනය කරන විදිය පෙන්වන්න හදපු ආකෘතියක්. මේ හෝල් එකේ ඔක්කොම තියෙන්නේ ජල විදුලිය සම්බන්ධ දේවල්. මේක ස්මාර්ට් සිටි කන්සෙප්ට් එකක්. මේ සෝන් එකේ තියෙන්නේ ප්ලේන්ස් සම්බන්ධ දේවල්. මේක නම් මොකක්ද කියලා ඔයාලා දන්නවා ඇති.
මේ රොබර්ට් වේට කෙනෙක්. අප්ඩේට් වෙච්ච හරකෙකුත් හිටියා. මට ඔක්කොම දේවල් වීඩියෝ කරගන්න උනේ නෑ. ඉතින් ඔක්කොම වීඩියෝ කරා නම් මට බලන්න වෙන්නේ නෑ. මේ වීඩියෝ එකේ තියෙන්නේ ඇත්තටම ටිකයි. ගොඩාක් දේවල් තියෙනවා අපිට බලන්න. මේ හෝල් එකේ තියෙන්නේ කෙමිකල් ඉන්ජිනියරින් වලට සම්බන්ධ දේවල්. ඒ වැස්සක් පටන් ගත්තා දැන්. අපි දැන් නූඩල්ස් එකක් ගන්න ආවා. අපි මැගී දෙකක් ගත්තා 250යි එකක්. අපි වැස්සකට කොටු වුණා. මගේ ඉස්කෝලේ යාළුවෙකුත් හම්බුණා. එයා මෙහි ඉංජිනේරින් ස්ටුඩන්ට් කෙනෙක්. ඔයාලටත් මේක බලන්න යන්න පුළුවන්. ඉතින් යනවනම් 27 වෙනිදාට කලින් යන්න. 27 තමයි අන්තිම දවස. දැන් අපි කැම්පස් එකෙන් එළියට යන්න හදන්නේ. ඊළඟට අපි පික්මී එකක් දාගත්තා නුවරට යන්න. එක්සිබිෂන් එක බලලා ඉවර වෙලා නුවර පැත්තෙත් වටයක් දාන්න තමයි ඉතින් මේ යන්නේ. මේ මාළු ඉන්නවා මෙතන. ඒකට වතුර එන්නේ බෝගම්බර වලින් අර. දැන් අපි කැන්ඩි සිටි සෙන්ටර් එකට ආවා. අපි ලේක් ග්‍රවුන්ඩ් එකට ආවා. දැන් අපි කන්න යනවා. පීසා එකට ඇවිල්ලා ඉන්නේ. ඕඩේ එකේ ඉන්න විනාඩි 15ක් යනවා. ඇස්සකුත් දෙනවා. අපි ලේක් ග්‍රවුන්ඩ් එකේ ෆොටෝස් එහෙම අරගෙන එතනින් යද්දී 2:45යි. දැන්ලා යන්න අනුරාධපුරේ යනවා මෙහෙම බස්සේ. මට ට්‍රේන් එක තියෙන්නේ 3:25. දැන් ඉතින් දෙමි කරා කියනවා. උදේ තියෙනවා මේ ඒ වුණාට උදේ කියලා ගත්තොත් වෙලා යන නිසා අපි ඉක්මනට යනවා. දෙමිම යනවා. ලයන්ගේ බස් එක තියෙනවා. හරියට. ලයන් ගියා ඔන්න. මම ඊට පස්සේ ඉක්මනට ස්ටේෂන් එකට ආවා. ට්‍රේන් එක තිබ්බේ 3:25ට. මං යනකොට ට්‍රේන් එක නම් ඇවිල්ලා. එනකොටත් මගදී ගොඩක් වැස්සා. මම මරදානෙන් බහිද්දි 7යි වෙලාව. එහෙනම් vlog එක මෙතනින් end කරනවා. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න අමතක කරන්නත් එපා.